Mana? Kalau ya ke? Yang bagi kursi. Ayo. Biar ada kursi. Nè, Hemon nè. Boleh kan? Happy birthday. Hello. Good morning වලට ගොඩක් සතුටු දවසක් අද. අද පොඩි මිනි ව්ලොග් එකක් ඔයාලත් එක්ක අරන් එනවා. අපේ අලුත් වැඩේ ගැන. අපේ channel එකේ ටිකක් අසලි වෙලා තින්නේ. දැන් ශෂි ඒවි. මේ වීඩියෝ කන්ටිනියු කරayai. වරයක් කතා කරන්න බාරු මේකට අසලි වෙලා ඉන්නේ. බාරව සතුටු දවසක්. අපේ අලුත් පටන් ගත්ත බිස්නස් එක ස්ටාර්ට් කරනවා. ඉතින් අම්බල හැම ඔක්කොම ඇවිල්ලා ඉන්නේ. වීඩියෝ එක අරගෙන අද දවසේ සම්පූර්ණ වෙන දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. Good morning. Good morning. අපි දෙන්නම ගොඩාක් ස්පෙෂල් දෙයකට රෙඩි වෙන ගමන් ඉන්නේ. වීඩියෝස් බලන අය දන්නවා අපි දෙන්න බ්‍රෑන්ඩ් එකක් පටන් ගත්තා. ඉතින් අද තමයි ඔෆිෂියලි බ්‍රෑන්ඩ් එක අපි ලොන්ච් කරන්නේ. ගෙදර හැමෝම ඇවිල්ලා ඉන්නවා. ඉතින් අද දවසේ ගෙවෙන්නේ කොහොමද කියලා අපිත් එක්ක ආදරෙන් ෂෙයා කරගන්න ඕන හැමෝටම ඉන්වයිට් කරනවා. ඒත් එක්කම කද කියන්නේ අපේ බිස්නස් එකට ඉස්සරහට සපෝට් කරන්න අපිට ආදරය කරන හැමෝම අනිවාර්යයෙන්ම අපි ඔයගොල්ලන්ට මෙන්ෂන් කරන්නම් අපේ accounts වලින්. ඉතින් ෂෙයා කරලා ලයික් කරලා හැමෝම අපිට සපෝට් එකක් දෙන්න. හලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට හැමෝම පරිස්සමින් සතුටින් ඉන්නා නේද? ඔයාලා මේ වෙනකොටත් දන්නවා අපි දෙන්නත් එක්ක එකතු වෙලා අලුතෙන්ම බිස්නස් එකක් පටන් ගත්තා. ඒ කියන්නේ අපේම ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් අපි ලොන්ච් කරා. ඉතින් අද අපි ඔයාලට අරන් එන්නේ අපේ බිස්නස් එක පටන් ගත්ත පළවෙනිම දවස කොහොමද ගෙවන්නේ කියලා. ඉදා දවසේ වැඩ ටික පටන් ගන්න කලින් මුලින්ම අපිට කරන්න තිබුණේ බුදුන් වන්දලා පහන තියලා ඒ වැඩ ටික කරන එක. මොකද අපි දෙන්න විශ්වාස කරන දෙයක් තමයි ඒ ආශිර්වාදයෙන් නම් අපිට ගොඩාක්ම වටිනවා. Vlog එකකට මචං අපත් ඉන්න. විශ්වට වැදගත් කෝල් එකක් ඇවිල්ලා. වැදගත් කෝල් එකක් කියලා කියන්නේ මෙයාගේ හොඳම යාළුවා. ඉතින් හංසක අපිට උදෙන්ම ගත්ත විශ් කරන්න අපේ බිස්නස් එකට. ඉතින් ඊට පස්සේ අපි හංසකට ටී-ෂර්ට් එකක් පෙන්නලා එයාගේ සයිස් එකේ විදිහට එයාගේ බුදු ඩිසයින් එකකුත් අපි එවලෙම කන්ෆර්ම් කරගත්තා. එයාගේ ඕඩර් එක ගෙදරටම යවන්න. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සන ටී-ෂර්ට් අපිට කියලා කස්ටමයිස් කරගන්න. දැන් නම් අපේ WhatsApp නම්බර් එකට හැමෝම මැසේජ් එකක් දාන්න. හරිද? ඔව් Excel මේක මදිනේ. ඕකේ තව ඉස්ට් එකක් තියෙනවා. ඒක ගහලා දෙන්න. ඊට පස්සේ අපිට තිබෙන වැඩේ තමයි අපේ පළවෙනි ඕඩර් එක හදලා අම්මටයි අප්පච්චිටයි දීලා ඒ ආශිර්වාද ගන්න එක. ඉතින් මේ වෙලාවේ මම ආදරෙන් මතක් කරනවා විශ්වගේ අම්මයි අප්පච්චි, මගේ අම්මයි තාත්තයි, එතකොට විශ්වගේ ලොකු අත්තයි, අත්තම්මයි, අයියා, එතකොට මගේ ෆැමිලි එකේ කට්ටිය, විශ්වගේ ෆැමිලි එකේ කට්ටිය. ඉතින් මේ හැමෝගෙම ආශිර්වාදයේ ආදරය තියෙන නිසා තමයි අපි එක ස්ටෙප් එකක් හරි ඉස්සරහට යන්නේ. ඉතින් අපි සාර්ථක වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ ඉන්නවා අපේ සාර්ථකත්වය පිටිපස්සේ. ඉතින් ඒ අපේ ෆැමිලි එකේ හැමෝම මම මේ වෙලාවේ ගොඩාක් ආදරෙන් මතක් කරනවා. මේ vlog එක වොයිස් කරන මේ වෙලාවේ දන්නේම නැතුව මගේ ඇස් දෙකටත් කඳුළු ඇවිල්ලා. ඒකට හේතුව තමයි මම විශ්වාස කරනවා මට ලස්සන හොඳ ෆැමිලි එකක් හම්බුණා කියලා. මම හිතනවා විශ්වයටත් ඒ කතාව ඒ විදිහටම දැනෙලා ඇති කියලා. ඉතින් ඒ ආදරය ඒ එකමුතුකම මාරයි. මට ඒකට කියන්න ඒ ෆීලිං එක මට එක්ස්ප්ලেইন කරන්න ඔයාලට වචන නැහැ. ඉතින් මේ හැමදේම එක අපි දෙන්න ඉස්සරහට ලස්සන ගමනක් යනවා. මට ඒක විශ්වාසයි. ඉතින් කොච්චර බාධකාවක් කොච්චර කරදරාවක් මං හිතනවා අපි දෙන්න කවදාවත් නතර වෙන එකක් නෑ. ඉතින් මගේ පවුලේ ආදරේ විශ්වගේ පවුලේ ආදරේ මේ හැමදේමත් එක්ක අපි දෙන්න ඉස්සරහට ලස්සන ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ඔයාලගේ ආදරයත් අපි දෙන්නට ගොඩාක් වටිනවා. මම දන්නවා අපිට ආදරේ කරන ගොඩාක් අය ඉන්නවා. ඒ ආදරේ අපි දෙන්නට ගොඩාක්ම වටිනවා. කට්ටිය එකතු කරගෙන අමාරුවෙන් ෆොටෝ එකක් ගහන්න හැදුවට අපේ අම්මා මෙතනත් නෑ. එයා මේ වෙලාවේ අපිට කිරිබත් ගන්න ලුණු මිරිස් හදරක බං හිටියේ. ඉතින් අපේ තාත්තා කියනවා හරි අමාරුයි යාව ප්ලාස්ටික් කියලා ගන්න කියලා. එහෙම නෙවෙයි යා වැඩක් කරගෙන හිටියේ. ඒ නිසා ඉතින් යා චුට්ටක් පරක් වුණා. ඊට පස්සේ අපි යාලත් එක්ක ෆොටෝ එකක් ගැහුවා. ඒක මම ඔයාලට අන්තිමට පෙන්නන්නම්.
ටිකක් ලෑස්ති කරලා තිබුණා. ගෙදර කවුරුත්ම දන්නේ නැහැ මම මොකද්ද රෙඩි කරලා තිබුණේ කියලා. ඉතින් මම නිකම්ම කටියට උඩට එන්න කියලා බැලලා මම සර්ප්‍රයිස් එක ප්ලෑන් කරපු විදිහට මම වැඩේ කරා. මම ඒක ප්ලෑන් කරපු හේතුව ඔයාලට කියනවා නම් මේ බිස්නස් එක ඇතුලේ මගේ මහන්සිය නෙවෙයි ගොඩාක්ම විශ්ව තමයි මහන්සි වුණේ. ඉතින් මගේ ජොබ් එකත් එක්ක මට පොඩ්ඩක් ඉන්වෝල්ව් වෙන්න තියෙන ටයිම් එක අඩුයි. ඉතින් විශ්වගේ මහන්සිය තමයි සම්පූර්ණයෙන්. ඉතින් මට ඒකට වටිනාකමක් දෙන්න හිතුන නිසා මම පොඩි සර්ප්‍රයිස් එකක් රෙඩි කරා. ඉතින් මම එද්දි මේගොල්ලෝ වෙන කතා බහ ගිහිල්ලා දන්නේ නැහැ මම මොනවද කරන්නේ කියලා. දැන් ඊට කලින් අපි කවදද වෙන්නේ? මැරෙන්නකම් හම්බ කරත් ඔය කරන්නේ හරි මේ ඕක ඕන කරා. බබා ඔය අවුම ටිකර ගන්න බෑ. මේ මගේ ටිකර අරගෙන ඔන්න දැන් තමයි හරිම අමාරුවෙන් කට්ටිය එකතු කරගෙන ෆොටෝ එකක් ගහන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මෙතන මගේ ෆැමිලි එකේ කට්ටියත් ඉන්නවා, ඉෂුගේ ෆැමිලි එකේ කට්ටියත් ඉන්නවා. මම කලින් කිව්ව විදිහට මේ හැමෝමගේම ආදරය අපි දෙන්නට මානම විදිහට වටිනවා. අයියා වීඩියෝ මම එඩිට් කරේ මාසෙකින් විතර හරිද? ඒක දැක්කිද මට එවෙල කියලා වගේ මම කියන්නේ මේ ෆීලින් එක එවෙලට එනවා. ඔව් පස්සේ මුත් කන්නේ ඉක්මනට දෙන්න. නේ පස්සේ මුත් කන්නේ කිය ඉක්මනට දෙන්න අර ගෑල්. thank you හැමෝටම thank you. නෑ මම වෙන කරුණා කියේ. අර ගන්න ඒ දෙන්නට උදෝ වීඩියෝ ඉස්සෝලි තියෙන්නේ කියලා හිතා ගියාතර. හයි මම මෙයාට පොඩි සර්ප්‍රයිස් එකක් දුන්නා. කැපි කේක් එකක් දැම්මා. බ්‍රෑන්ඩ් නේම් එක ගහලා. නෑ ඊයේ රාත්‍රියේ නිකන් කියන්න දෙන්න. එහෙම සර්ප්‍රයිස් කරන්නේ නැහැ නේ කියලා. Are you happy? ඇත්තටම ගොඩක් සතුටුයි ඉතින්. මොකද මට මේ කාමරේට එන්න කියලා ඔක්කොම වෙන්න කියලා. කිසිකද? thank you. Ditu baik. Itu baik cake. Cake. Itu baik cake. Right නේ ඒක එක. දැන් අද ඉඳන් හැමෝටම ඔයාලගේ orders place කරන්න පුළුවන්. මේ වගේ shirts ගන්න ඕන. මේ වගේ ඊට පස්සේ පොඩි මම කේක් එක තියලා බවුට් කරනවා. දැන් මම පොඩ්ඩක් පෙන්නලා මෙයා පැත්තට වීඩියෝ කරලා මම පෙන්නන දේ අප්සෙට් එක. දැන් ගොඩක් අය ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද මේ බිස්නස් එකේ process එක වෙන්නේ කියලා කොහොමද මොකක්ද වෙන්නේ කියන එක. පී පෙන්නන්න පොඩි අයිඩියා එකක්. දැනට කීකක් ගහලා තියෙනවා ඒ ටික පෙන්නන්න. මේ වගේ දැනට medium large XL double XL ඒ size වලින් ගන්න පුළුවන් කැමති විදිහට මම printed කියන්නේ ඩිසයින් කරනවා. ඒ ඩිසයින් වලින් ඔයාලට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. කැමති ඩිසයින් එකක් අපි දැන් අද අප්ලෝඩ් කරනවා මේ කැටලොග් එකේ. එතකොට අපි ගාව තියෙන ඩිසයින් කලර්ස් අපි දානවා, කලර්ස් හැමදේම දානවා. මේ වගේ. ඊට පස්සේ පොඩි මම කේක් එක තියලා බවුට් කරනවා. දැන් මම පොඩ්ඩක් පෙන්නලා දේ අප්සෙට් එක. කලර්ස් දැන් මම පොඩ්ඩක් පෙන්නලා දේ අප්සෙට් එක. කලර්ස් දැන්
ඔයගොල්ලන්ට ලොකු කොන්ටෙන්ට් එකක් ගන්න ඕන නම් ඒකත් එක්ක කතා කරගන්න පුළුවන්. ඔයාලා ඔන්ලයින් ඕඩර් එකක් දැම්මොත් ඔයාලා ගෙදරට එන්නේ වෙනස්ම විදිහකට. මගේ ලස්සන අයිටම් ටිකක් තියෙනවා. තව අපි ඒව දාන්නනේ. දැන් තව චූටි වැඩක් තියෙනවා. කන්න කට්ටියෙන් බලන් ඉන්නවා. අපි යන් බලන්න. ඔන්න දැන් ඉතින් කට්ටිය ස්පෙෂල්ම දෙයට තමයි ලෑස්ති වෙන්නේ. කට්ටිය ගොඩාක් බඩගින්න හිටියේ. මොකද උදේ බැලටි කීවර වෙද්දී උදේ 9:00 විතර වුණා. ඉතින් කොහොම හරි උදෙන්ම අම්මලා දෙන්න නැගිටලා රස කිරිබත් එකක් හදලා තිබුණා. අතන දැන් මතක් වෙද්දිත් ඒක මාර රසයි. තව කිරිබත් තිබුණා, කැවුම් තිබුණා, සවුදුදුල් තිබුණා, පැණිවලලු තිබුණා. ඉතින් මේ වගේ රස කෑම ගොඩාක් තිබුණා අපිට උදේට කන්න. ඉතින් ඒ ඔක්කොම නම් අම්මා ගෙදරින් එද්දී අම්මා විශ්වලේ අම්මා හදාගෙන ආපු ඒවා. ඉතින් අම්මගේ කැවුම් ගැන කතා කරන්න දෙයක් නෑ. මම මාර මාසයි කන්න. අම්මා මං ගෙදර ගියාම අම්මා අනිවාර්යෙන්ම මට හදලා දෙනවා. ඒ වගේ ඉතින් මගේ අම්මා වගේම විශ්වගේ අම්මත් මට මාරම ආදරේ. එදා දවසේ ඉතින් උදේ වගේ බැරිටික ওই විදිහට තමයි ඉවර වුණේ. ඊට පස්සේ රාත් අපි කෑම හදලා අපේ නෑදෑයෝ කට්ටියක් ආවා. විශ්වගේ නෑදෑයෝ තාම ඉතින් යාළුවට අපි රායි කෑමක් දුන්නා. ඇත්තටම බිසි වුණ නිසා අපිට ඒ වීඩියෝස් නම් ගන්න මුනේ නැහැ. ඉතින් අපිට ආදරය කරන හැමෝගෙම මම ඉල්ලන්නේ අපේ බිස්නස් එකට අපිට සපෝට් කරන්න. අපේ Facebook account එකේ තියෙනවා versus ඒ වගේම TikTok account එකේ තියෙනවා versus මේ දෙකම follow කරන්න. අපි දාන වීඩියෝස් වලට comment කරන්න, like කරන්න, share කරන්න. ඔයාලට මේ වගේ ලස්සන ටී-ෂර්ට් එකක් ඩිසයින් කරගන්න ඕන මෙන්න මේ නම්බර් එකට අපිට WhatsApp message එකක් දාන්න. අපි දෙන්නගේ YouTube channel එක subscribe කරන්න කියලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. ඒත් එක්කම අපි දෙන්නගේ Facebook page එක, TikTok page එක මේ දෙකම follow කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. මම දන්නවා මේ වෙද්දිත් ගොඩාක් දෙනෙක් අපේ videos මාරම ආදරෙන් බලනවා. ගොඩාක් දෙනෙක් මට Instagram එකෙන් messages දාලා business එකටත් wish කරලා තිබුණා. ඉතින් ඒ හැමෝටම ඒ ආදරයට අපි දෙන මාරම ආදරේ. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ.